නෝනේ කෝ අපේ මයිකල් ඉස්කෝලේ ගියාද? තාම නෑ අපේ මහත්තයා. මං ඔයාලට කියන්නම ඉඳියේ. අද ඔයා වැඩක් නැති එකේ මයිකල්ව ඉස්කෝලේට දාලා එන්නකෝ. කෝ ඉතින් එහෙනම් ඉක්මන් කරලා ලෑස්ති වෙන්න කියන්නකෝ නෝනේ දාලා එන්න. ඉන්න බලන්න. මයිකල්! ඕ මොකද? ඉක්මනින් ලෑස්ති වෙන්න මයිකල්. තාත්තා ඔයාව ගිහිල්ලා දානන්න බයික් එකෙන් ඉස්කෝලේට. පුට්ටා. නෑ අම්මේ කමක් නෑ මම බස් එකේම යන්නම් ඉස්කෝලේට. තාත්තට කරදර වෙන්න එපා කියන්න. මට මොන කරදරයක්ද මයිකල්? උඹ ලෑස්ති වෙලා වරෙන්කෝ මං ගිහිල්ලා දාන්නම්. තාත්තත් එක්ක ගියොත් මට මගේ ගමන යන්න වෙන්නේ නෑ. ඉක්මන් කරලා ගෙදරින් පැන ගන්න ඕනි. මේනේ මයිකල්. තාත්තේ මේ තෙල් නැති කාලේ බයික් එකේ මාව ගිහිල්ලා දාන්න ඕනි නෑ. මං බස් එකේ යන්නම් හොඳේ. ඒකට කමක් නෑ මයිකල් ඉඳපන් මං ගිහිල්ලා දාන්නම් ඔබව. ඕනේ මං ගියා බුස්තරේ දෙපීටයි හොඳේ. මේකට මක් වුණාද අපේ මහත්තයා? වෙනද කෑ ගහන්නේ බයික් එකේ ඉස්කෝලේට ගිහිල්ලා දාන්නයි කියලා. ඒකට අද බලන්නකෝ. ඒකනේ නෝනි. අම්මෝ සුදාම්මියෝ මං එන්න පරක් වුණාද? නැතුව මයිකල් අයියේ මං ඇවිල්ලා දැන් ගොඩක් වෙලා වෙනවා. මොකද පරක් වුණේ? මාර වැඩේනේ සුදාම්මියෝ තව ඩිංගෙන් වෙන්නේ. අපේ තාත්තා මම බයික් එකේ ඉස්කෝලේට ගිහිල්ලා දාන්න හැදුවා කියන්නකෝ. කොහොම හරි කමක් නෑ. දැන් ආවනේ. ඔයා පාට කිට් එකක් දාගෙන නේද ආවේ? ඔව් සුදාම්මියෝ. එහෙනම් අපි යමුද බෝපත්තැල්ලේ බස් එකට නගින්න ස්ටෑන්ඩ් එකට? යමු. හිටි මොකද මයිකල්ට ඉස්කෝලේ ආවේ නැත්තේ? උඹට කිව්වද එන්න කියලා? ඔව් අද මයිකලේ යනවා කිව්වා උගේ සුදාම්මියත් එක්ක බෝපත්තැල්ලේ. ඒක නෙමෙයි බලපංකෝ පෙරේද මගෙන් රුපියල් 500ක් ඉල්ල ගත්තා ඊයේ දෙන්නම් කියලා දුන්නේ නෑනේ දනුක්කා. ඕක එනකම් බලන් ඉන්නේ මං ඉස්කෝලේ. ඕකට සල්ලි දෙන්න එපා බං හිටි. ආයි හම්බ වෙන්නේ නෑ ඒවා. ඒවා කොහෙද ඉතින් මාත් එක්ක මයිකලයට? හපොයි දෙයනේ අපේ මහත්තයා මෙහෙ එන්න. මොකද නෝනේ මේ? අනේ බලන්නකෝ අපේ මහත්තයා මයිකල් බත් එක ගෙදර දාලා ගිහිල්ලා. මට හිතුණා ගියේ හදිස්සියට මොනවා හරි දාලා යයි කියලා. අනේ අපේ මහත්තයා ඔයා ඉස්කෝලේට ගිහිල්ලා මයිකල්ට මේ බත් එක දීලා එන්නකෝ. හරි නෝනේ ඉන්න මං යන්නම් දැන්. ඉක්මන් කරලා යන්න අපේ මහත්තයා. ඉන්ටර්වල් එකකට ළඟයි දැන්. ළමයි අද ප්‍රින්සිපල් සර් ඇවිල්ලා ඔයාලට මොනවා හරි කිව්වද? ඔව් ටීචර්. පන්තියේ ඉස්සරහා කාණු අතු ගාලා කුණු ටික බෝක්කුව ඇතුලේ ගහනවා කියලා පිරිමි ළමයිට බැන්න සර් අද. ඒකනේ ළමයි අතු ගාලා කුණු ටික කුණු වලට ගිහිල්ලා දාන්න නැතුව බෝක්කුව ඇතුලේ ගහන්නේ ඇයි? අද උදේ ප්‍රින්සිපල් සර් මට බැන්නත් එක්ක ඔයාලා අතු ගාලා බලන්නේ නැද්ද කියලා. ඔයා අපි ගහපුවා නෙමෙයි ටීචර්. මයිකල් තමයි හැමදාම අතු ගාලා ගහන්නේ බෝක්කුව ඇතුලේ. ඔය ඉතින් අද මයිකල් ඇවිල්ලා නෑනේ. මයිකල් ආවම කියන්න එහෙම කරන්න එපා කියලා. කියන්න දෙයක් නෑ ටීචර්. ඔය එන්නේ සොත්තිපාල මාමා. ටීචර් පන්තියට එනවා. මේ මයිකල්ගේ තාත්තා නේද? ඔව් ටීචර් මේ අපේ මයිකල් අත බත් එක ගෙදර දාලා අවිල්ලානේ. ඒක දෙන්න ආවේ. වෙන්න බෑ. අද මයිකල් ඉස්කෝලේ ආවේ නෑනේ මයිකල්ගේ තාත්තේ. නෑ ටීචර් මයිකල් අද ඉස්කෝලේ ආවා. ළමයි මයිකල් අද ඉස්කෝලේ ආවද? නෑ ටීචර් මයිකල් ආවේ නෑ අද. ඒකනේ අද ආවේ නෑ මයිකල්ගේ තාත්තේ. හරි ටීචර් හරි. එහෙනම් අද අමතර පන්තියකටවත් ගියාද දන්නේ නෑ. මම බලන්නම්කෝ ටීචර්. හරි මයිකල්ගේ තාත්තේ. හෙලෝ නෝනේ අපේ මයිකල් අද ඉස්කෝලේ ඇවිල්ලා නෑනේ. එහෙම වෙන්නේ කොහොමද අපේ මහත්තයා? මයිකල් අද ඉස්කෝලේ ආවනේ. මයිකල් ගෙදරින් ආවට ඉස්කෝලේ පැත්ත පළාතක ඇවිල්ලා නෑ නෝනේ. එහෙනම් අපේ මහත්තයා මූ වෙන කොහේ හරි ගිහිල්ලා තියන්නේ. ඒක තමයි නෝනේ. ඉන්නකෝ මම ගෙදරෙන්ද ආවට පස්සේ බලමුකෝ අපි මොකක් හරි. සොත්ති බාලමාමේ හෝ පොඩක් ඉන්න. මේ හික්කි ළමයානේ මොකෝ මේ? අංකල් මම දෙයක් කියන්න මයිකල් ගැන. හැබැයි මම කිව්වා කියලා නම් කියන්න එපා. හොඳේ හරිද?
මොකද හිටි පුතේ? මේ අද මයිකල් ඉස්කෝලේ ආවේ නැත්තේ ඌ කෙල්ලත් එක්ක බෝපත්තල්ල ගියා නාන්න. මොකා කෙල්ලත් එක්ක? ඒ කියන්නේ අපේ මයිකල්ට කෙල්ලෙකුත් ඉන්නවද හිටි පුතේ? ඉන්නවද කියලා අහනවද සොත්ති පාර මාමේ මූ කෙල්ලත් එක්ක එක දිහාවල ඇවිදින්නත් යනවා. ඒක තමයි මේ ඉඳපල්ලකෝ අද මම හොඳ පාඩමක් උගන්වන්නම් මුට. හැබැයි සොත්ති පාර මාමේ මම එහෙම කිව්වා කියලා කියන්න එපා හොඳේ. හරි හිටි පුතේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. හරි සොත්ති පාර මාමේ. මගේ 500 දුන්න දෙයකට හොඳ වැඩේ මයිකල් උඹට. දැන් කාපන් ගිහිල්ලා තාත්තගෙන්. අපේ මහත්තයා ආපු ගමන් මොකුත් කියන්න යන්න එපා. මොනවද බලමුකෝ කියන්නේ? අපේ මයිකලව ගහන්න නැතුව නම් හදන්න බෑ නෝනේ. දෙක තුනක් දෙන්නම ඕනේ අද මුට. ඔව් අපේ මහත්තයා මුට බුරුල දුන්න වැඩි අපි. මොකෝ මේ ඔයාලා මං එනකන්ද බලන් ඉඳියේ? ඔව් මයිකල් උඹ එනකම්ම තමයි බලන් ඉඳී අපි දෙන්න. ඒත් මේ අප්පච්චි මොකෝ මේ පොල්ලක් තියාගෙන මේ බල්ලෙක් ආව මයිකල් පුතේ අපේ බල්ලත් එක්ක පොර කන්න උට ගහන්න මේ පොල්ලක් ගත්තේ. බල්ලට ගහන්න. ඉතින් මයිකල් පුතේ හුඟක් මහන්සි ඇති නේද ඉස්කෝලේ ගිහිල්ලා? අම්මෝ ඔව් අම්මේ පීරියඩ් 8ම ඉගෙනුවා ඉවරයක් නැතුව ඉන්න බෑ අතරි දෙනවා. පීරියඩ් 8ම ඉගෙනුවද? එතකොට ඒව උගන්නන්න නැත්තේ බෝපත්තල්ලේදී උඹේ අර සුදු අම්මිය වෙන්න ඇති නේද? බෝපත්තල්ල සුදු අම්මියා මොනවද අප්පච්චි මේ කියවන්නේ? අද ඔබ ඉස්කෝලේ යනවා කියලා බෝපත්තල්ල නේද මයිකල් ගියේ? අප්පච්චි ඉස්කෝලේ ගියාම තමයි දැනගත්තේ ඔබ ඉස්කෝලේ නෑ කියලා. අඩේ අප්පච්චි මොකටද ඉස්කෝලේ ගියේ? ඇයි ඔබ අද උදේ හදිසියේ දුවද්දි බත් එක දාන්න ගිහිලා තියන්නේ? වෙලාවට අප්පච්චි ඉස්කෝලේ ගියේ නැත්තම් මේ මොකද දන්නේ නෑනේ අපි. අඩේ කෑමක් තමයි තියෙන්නේ දැන්. අනිවාර්යෙන් දාම උඹට කටින් කියලා හරියන්නේ නෑ. උඹට මම